සැප්තැම්බර් 7 වෙනිදා සිදු වූ පූර්ණ චන්ද්‍රග්‍රහණයෙන් චන්ද්‍රයා රක්ත වර්ණයෙන් වර්ණ ගැන්වුවා. එම අවස්ථාවේදී මුළු ලෝකයේම චන්ද්‍රයා දිහා බලාගෙන සිටියත් නැමිබියාවේ කලහරි කාන්තාරයේ සිටි ආධුනික තාරකා විද්‍යාඥයින් දෙදෙනෙකුගේ අවධානය යොමු වුණේ දුරස්ථ 3i ඇට්ලස් වල්ගාතරුව වෙතයි. චන්ද්‍රයාගේ ආලෝකයේ නිවී ගිය පසු ඔවුන් ලබාගත් 3i ඇට්ලස් වල්ගාතරුවේ ලොං එක්ස්පෝෂර් ඡායාරූපවල අපූර්ව දෙයක් සටහන් වී තිබුණා. විශ්වාස කරන්නේ දුහවිලි සහ වායුන්ගෙන් සමන්විත වායුගෝලය නොහොත් කොමායක දිලිසුනේ ඇදහිය නොහැකි පාටකින්. එනම් කොළ පාටින්. මේ අන්තර්තාරකා වස්තුවේ කොළ පැහැය පිටසක්වල සංඥාවක්ද? නැත්තම් සබාදහමේ ඇස් බැඳුමක්ද? ඊට පෙර ඔබ අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේබුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. 3i ඇට්ලස් කියන්නේ අන්තර්තාරකා වල්ගාතරුවක්. මේ ඔමුවාමුවා සහ බොරිසව් වලට පස්සේ අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණි සනාථ කරනු ලැබූ තෙවෙනි අන්තර්තාරකා වස්තුවයි. එය මොනතරම් විශාලද කියනවා නම් කිලෝමීටර් 11ක් පළලයි. එම නිසා මෙය අපි මෙතෙක් දුටු විශාලතම අන්තර්තාරකා වස්තුව බවට පත් වෙනවා. සිමියුලේෂන්ස් වලින් හඟවා සිටින පරිදි ආප පෘථුවියටත් වඩා වසර බිලියන 3ක් වයස ඇති පැරණි වස්තුවක් විය යුතුයි. සූර්යා දෙසට පැයට කිලෝමීටර් 2,10,000ක වේගයකින් පැමිණෙමින් සිටියේදී තමයි මෙය සොයාගනු ලැබුවේ. එනම් 2025 ජුලි 1 වෙනිදා. මේ බහුවලයික කක්ෂීය ගමන් මාර්ගයේ විසින් මේ වෙනත් තාරකාවකින් පැමිණි වස්තුවක් බව තහවුරු වුණා. මේ යන්නේ යලි කිසිදා නොයන ගමනක්. මේ වන විටේ සූර්යා දෙසට ගමන් කරමින් සිටින අතර ඔක්තෝබර් 29 වෙනිදා සූර්යාට උපරිම වශයෙන් සමීප වෙනවා. මේ සූර්යා වෙත ලං වෙනවත් සමගම සූර්ය තාපය විසින් එහි මතු පිට වූ අයිස් මහා පරිමාණයෙන් වාෂ්ප වීමට සලස්වනවා. මේ සමග මෙහි නැට්ට කොටස විශාලවත් වඩා දීප්තිමත්වත් දිස් වේවි. මේ වෙනත් තාරකා පද්ධතියකින් ගැලවී විසි වූ වස්තුවක් බව නාසා ආයතනය විසින් තහවුරු කරේ ඒ සොයාගත් දිනට පසු දිනමයි. මෙම විශ්වීය සංචාරකයා එහි දුරස්ථ වාසස්ථානයේ සිට රැගෙන පැමිණෙන රහස් මොනවද? පූර්ණ චන්ද්‍රග්‍රහණය අතරතුර පෘථිවියේ යෝධ සෙවණැල්ල චන්ද්‍රයා මතට වැටි වෙනදා දීප්තිමත්ව බබලන චන්ද්‍රයාගේ ආලෝකය නිමා දැමුවා. චන්ද්‍රයාගේ එම ආලෝකය නිසා සාමාන්‍යයෙන් දීප්තියෙන් අඩු ආකාශ වස්තුන් වල ආලෝකය තවත් අඩු කරනවා. මේ නිසා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් කියන්නේ දීප්තියෙන් අඩු මලානික ආලෝකයක් ඇති වස්තුන් හොඳින් ග්‍රහණය කරගන්න වටිනා අවස්ථාවක්. චන්ද්‍රයාගේ ආලෝකයේ නිමී ගිය අවස්ථාවේ නැමීබියා කාන්තාරයේ රැඳී සිටි ආධුනික තාරකා විද්‍යාඥයින් දෙදෙනා විසින් 3i ඇට්ලස් C ඡායාරූප ලබා ගැනීමට කටයුතු කරා. බලන්න මෙම ඡායාරූපවල කලින් මලානික ලෙස දිස්වුණු වල්ගාතරුවේ වායුගෝලයේ එකවරම විචිත්‍රවත් කොළ පැහැයකට පෙරළුණු හැටි. චන්ද්‍රයාගේ සෙවණැල්ල මෙම වල්ගාතරුවේ සැඟවුණු වර්ණය හෙළිදරව් කරේ කෙසේද? මේ තමයි ගනු ලැබූ ඡායාරූපවල 3i ඇට්ලස් එමරල්ඩ් කොළ පැහැයකින්නුත් වල්ගාතරුවක් සහිතව දිස් වූ ප්‍රථම අවස්ථාව. වල්ගාතරුවක කොමායක කොළ පැහැයකින් දිස් වෙනවා නම් මින් අදහස් කරන්නේ හිරුවෙලිය යටතේ ප්‍රතිදීප්තිමත් වෙන ද්විපරමාණුක කාබන් ඩයොක්සයිඩ් වායුන් එහි ඇති බවයි. ඩයි කාබන් යනු එකට බැඳුණු කාබන් පරමාණු දෙකක්. සාමාන්‍යයෙන් අපේ පෘථිවිය මත ද්විකාබන් පරමාණු මෙලෙස නිදහසේ පවතින්නේ නැහැ. නමුත් වල්ගාතරු මත වූ එම ද්විකාබන් මතට සූර්යාලෝකයේ වැටෙනු විට ඒවා කොළ පැහැයෙන් බබලනවා. 3i ඇට්ලස් C ලබාගත් ඡායාරූපවල කොළ පැහැති කොමා එකක් සටහන් වී තිබෙනවා දුරු ගමන් මේ දිරිසෙන්නේ ද්විකාබන් බව තාරකා විද්‍යාඥයින් අනුමාන කළා. හොඳයි කොළ පැහැය ඇති කරේ ද්විකාබන් නම් මීට පෙර අපි එය නොදැක්කේ ඇයි? ඒ සඳහා පිළිතුර නම් ඉතාමත්ම ප්‍රහෙලිකාවක්. මහත් පුදුමයට කරුණු නම් 2025 අගෝස්තු මාස කිඩ්පීක් නිරීක්ෂණාගාරය විසින් සිදු කරපු වර්ණාවලීක්ෂණ නිරීක්ෂණයන් වලදී 3i ඇට්ලස් යනු ද්විකාබන් වැනි කාබන් දාමාණු වලින් ඉතාමත්ම හිඟ වස්තුවක් බව පෙනී ගියා. දැන් තාරකා විද්‍යාඥයින් මවිතේරපත් වෙන කරුණ තමයි සති කිහිපයකට පෙර ද්විකාබන් වලින් හිඟව පැවති මේ වස්තුව එකපාරම කොළ පාටින් බබලන්නේ කෙසේද කියන දෙය. මේ පරස්පරයේ තාරකා විද්‍යාඥයින් අතරමන් කර තිබෙනවා කිව්වොත් නිවැරදි. මේ වල්ගාතරුවේ සංයුතිය ශනිකව වෙනස් වුණාද? එහෙමත් නැත්නම් මුළු කාලය පුරාවටම යමක් සංගවාගෙන සිටියාද? දැන් අපි මෙවැන්නක් සිදුවෙන්න විද්‍යාත්මකව විය හැකි දේවල් මොනවද යන්න සොයා බලමු. එක් සරල හැකියාවක් තමයි සූර්ය තාපයෙන් උණුසුම් වූ 3i ඇට්ලස්ගේ අභ්‍යන්තරයේ වූ අයිස් දියවි එහි සිරවී පැවති ද්විකාබන් නිදහස් වුණා කියන දෙය. එය හරියටම වල්ගාතරුවේ පිටත ස්තරය ගැලවී ගොස් ද්විකාබන් වලින් යුත් යට ස්තරය නිරාවරණය වීමකට සමාන දෙයක්.
අනිත් මතය නම් ඉතාමත්ම අමුතු එකක්. 3i ඇට්ලස් වෙනත් තාරකාවකින් පැමිණි නිසා ඒ සතුව සූර්යාලෝකයේ පතිත වූ විට කොළපෑහෙන් දිදුලන අපි නොදන්නා වෙනත් අණුවිශේෂයක් පවතිනවා වෙන්න පුළුවන්. සරලව කිව්වොත් අපිට ආගන්තුක වායුන් වල මිශ්‍රණයක් විසින් එම කොළපැහැ ඇති කරනවා විය හැකියි. මෙවැනි වල්ගාතරු අපි මින් පෙර නොදුරු රසායනිකයන් හෙළිදරව් කර සිටින බව ඔබට පේනවා නේද? හිතන්න මේ වල්ගාතරුව මොන විදිහේ රසායනිකයන් සංගවාගෙන සිටිනවා විය හැකිද? මතක තියාගන්න කොළ වල්ගාතරුවක් කියන්නේ 아무තු දෙයක් නොවේ. මොකද කොළ වල්ගාතරුව අපට ඕනෑ තරම් නිරීක්ෂණය වී තිබෙනවා. C2022 E3 12P පොන්ස්බෘක් ඒ සඳහා හොඳම උදාහරණයක්. මේ වසරේදී ස්වැන් 2 PF වල්ගාතරුවද වැනිම කොළපැහැයක් ප්‍රදර්ශනය කරා. ඒ සෑම අවස්ථාවකම කොළපැහැති දිලිසුම ඇති කරේ ද්විකාබන් බව සනාථ වුණා. එම නිසා කොළපැහැති වල්ගාතරු අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සුලභ දෙයක්. නමුත් 3i ඇට්ලස් විශේෂ වන්නේ එය අන්තර්තාරකා වස්තුවක් වීම නිසා එහි කොළපැහැ ඇති කිරීමට අපි නාදුනන රසායනිකයන් හේතු වී තිබෙන බව සැක කරන නිසායි. space.com වෙබ් අඩවිය සඳහන් කරන පරිදි මෙම අනපේක්ෂිත වර්ණය අන්තර්තාරකා වල්ගාතරුවල පිටසක්වල රසායනිකයන් පිළිබඳ විශාල ප්‍රශ්නයක් මතු කරනවා. පෘථිවි විද්‍යාඥයින් දන්නා විදියට වල්ගාතරුවල කොළපැහැති දිලිසුම ඇති කිරීම සඳහා මූලික වන්නේ කොමායිකේ වූ ද්විකාබන් පමණයි. නමුත් මෙම අන්තර්තාරකා වස්තුව නම් රසායනික අතින් ගත්තොත් අපට ඉතාමත්ම ආගන්තුක පිටසක්වල දෙයක්. එදා ලෝහිත චන්ද්‍රයා පායපු දවසේ එය කොළ පාටින් සංඥා කර සිටියේ ඒ සතුව ඇති ඊටම ආවේනික රසායනිකයන් ගැනයි. කෙනෙක්ට හිතෙන්නට පුළුවන් අපි දකින හැම දෙයකම පෘථිවිය හා සංසන්දනය කොට අපි දන්නා දැනුමෙන් උත්තර දෙන්නට යාම අනුවණකමක් කියා. නමුත් අවසාන වශයෙන් ඔබට පවසන්නට තිබෙන්නේ ඊට අසාමාන්‍ය ආකාශ සංසිද්ධීන් සඳහා වද සාමාන්‍ය පැහැදිලි කිරීම නැති බවයි. එම කොළ පැහැති දීප්තිය යනු වල්ගාතරුවක ස්වභාවික රසායනිකයන්ගේ ප්‍රතිඵලයක්. තාරකා විද්‍යාඥයින් මේ මොහොතේදී යලි කිසිදා නොයන ලෙස අපෙන් ඈතට ගමන් කරමින් සිටින 3i ඇට්ලස් වස්තුව හැකි සෑම දිනු තාක්ෂණයක්ම භාවිතා කොට හොඳින් නිරීක්ෂණය කරමින් සිටිනවා. එහි සංයුතිය සහ සම්භවය ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීමේ අරමුණෙන් මෙම පිටසක්වල අමුත්තාගේ කෙටි හමුව අප සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත වස්තුන් ගැන අපේ අවබෝධය පුළුල් කිරීමට හේතු වුණා. ඉන් අනතුරුව මේ අන්තර්තාරකා සංචාරකයා සූර්යා පසුපස සැඟවී යනවා. සූර්යාගේ ආලෝකය විසින් එය අපෙන් සංගවාලනු ලබනවා. එම නිසා දුරේක්ෂයන්ට දකින්න පුළුවන් තවත් මාස කිහිපයක් පමණයි. මතක තියාගන්න එය අතුරුදහන් වෙනවා නොවේ. එය අපට නොපෙනී යනවා පමණයි. 2025 අගභාගයේදී එය නැවත අපට දිස් වෙනවා. ඒ තවදුරටත් සූර්යාට වැසීමට නොහැකි ස්ථානයකට පැමිණි නිසායි. අන්න එවිට නැවතත් තාරකා විද්‍යාඥයින්ට නිරීක්ෂණය කරන්න පුළුවන්. නමුත් එම අවස්ථාවේදී ඒ සිටින්නේ පෘථිවියේ සිට සූර්යාට ඇති දුර මෙන් 700 ගුණයක් පමණ දුරින්. චන්ද්‍රයාගේ සිට පෘථිවියට ඇති සාමාන්‍ය දුර කිලෝමීටර් 3,84,000ක්. ඒ 700න් වැඩි කරාම කිලෝමීටර් මිලියන 248ක් පමණ වෙනවා. එම නිසා සූර්යා පිටුපසින් මතුවෙන මේ වල්ගාතරුව එවන කොටත් සිටින්නේ නිරීක්ෂණයට අපහසු ඉතා දුරකින්. එනම් පෘථිවියේ සිට අඟහරුට ඇති දුරට සමාන දුරකින්. ඔබ නොදැන සිටි මෙවැනි වටිනා දේවල් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබ්බුවොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.